ආයුබෝවන් සියලු දුලපතාට අපි විශ්ව අධ්‍යාපන ආයතන ඔන්ලයින් පාසල ද්විතීයේ සුපුරුදු පරිදි අපි දුලපතාලගේ පුරවැසි අධ්‍යාපන විෂය 10 ශ්‍රේණියට අදාළ පුරවැසි අධ්‍යාපන විෂයේ වැඩ ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් සියලුම දුලපතාල මම විශ්වාස කරනවා නේද? වාට පාසලේ වාර විභාගයේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හරි පාසලේ වාර විභාගයේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම ලැබිච්ච අය ප්‍රතිඵල ලැබිච්ච අය කරුණාකරලා මට ෂෙයා කරන්න ඔයාලගේ ලකුණු නේද? ඔයාලගේ ලකුණු ෂෙයා කරන්න පුතේ. මම බලන්නම් ක්ලාස් එක යන අතර වාරයේදී right. එතකොට ද්විතීය අද දවසේ ඉතින් පුරවැසි අධ්‍යාපනයේ අපි දැන් මේ ටර්ම් එකේ එක පාඩමක් අවසන් කරා නේද? එක පාඩමක් අවසන් කරා බහුසංස්කෘතික ජන සමාජය කියන පාඩම් ඒකකය මම හිතලා දුරපතාට ඒක මතක ඇති කියලා පාඩම නේද? මතකයි නේද පාඩම? බහුසංස්කෘතිය කියන පාඩම හරි මේ පාඩම අපි අවසන් කරා. මෙන්න මේ පාඩම අපි අවසන් කරා දුරපතාලට බලන්න බහුසංස්කෘතිය කියන පාඩම අවසන් හරි නේද? අවසන් කරා නේද? හරි. එතකොට මේ පාඩම මේකේ අපි අවසන් කරා දුරපතාලත් එක්ක සාකච්ඡා කරලා ඒ වගේම මේවැ තියෙන සටහන් කොටස් ටික ආදිය ඊටාත්ම පිළිවෙලට ලියලා අපි අවසන් කිරීමක් කරගත්තා. right. ඉතින් දුරපතාලට කියන්න ඕනේ අපි දැන් ඉන්නේ විශේෂයෙන්ම හතරවන පාඩම් මේක. හරි. හතරවන පාඩම් මේකකේ තමයි මෙන්න මේ පාඩම් මේක. බලන්න. හරි. මේ පාඩම් මේකකේ තමයි දුලපතාලත් එක්ක ඉන්නේ. අපි එහෙනම් මේ පාඩම කතා කරන්න යමු. ඉක්මන් කරලා කතා කරන්න යමු. කටියම වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න. වීඩියෝ එක ඔන් කරගෙන ඉන්නේ. right. හතරවෙනි පාඩම් මේකකේදී අපි අවධානය යොමු කරන ප්‍රධානම තැනක් තමයි පුතේ අපි මේ පාඩම් මේකකේ කතා කරනවා දුරපතාලත් එක්ක හතරවෙනි පාඩම් මේකකේ ආර්ථික ක්‍රම. ආර්ථික ක්‍රම ආර්ථික සම්බන්ධතා. ආර්ථික සම්බන්ධතා ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බන්ධතා පිළිබඳ අපි කතා. අය කියන්නේ ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බන්ධතා පිළිබඳ. හරිද? එතකොට මේ ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බන්ධතා කියන පාඩම මේකේ පිළිබඳ අපි කතා කරනකොට විශේෂයෙන්ම මූලික ආර්ථික ප්‍රශ්න නේ මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව අපි කතා. මොනවද කතා කරන්නේ? මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව අපි කතා. හරි. ඒ වගේම ආර්ථික කටයුතු විමර්ශනය කිරීම පිළිබඳව අපි කතා කරනවා මේ පාඩම. ඒ වගේම ලෝකයේ තියෙන විවිධ අර්ථ ක්‍රම, ඒ කියන්නේ ආර්ථික ක්‍රමවේදය සම්බන්ධ තොරතුරු හොයනවා. හරි. ඒ වගේම අපි කතා කරනවා අපේ මේ පාඩම මේකකේදී ඔය සංවර්ධනයේට සාපේක්ෂව වර්තමාන ආර්ථික ක්‍රම විශ්ලේෂණය කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීයකරණයේ බලපෑම විශ්ලේෂණය කරනවා අපි මේ පාඩමේ. ඒ නිසා මේ පාඩම ආර්ථික විද්‍යාව හා බැඳිච්ච පාඩමක් right. ආර්ථික විද්‍යාව හා බැඳිච්ච ආර්ථික සම්බන්ධතා හා ක්‍රියාත්මක වෙන පාඩම නේද? හරි. එහෙනම් අපි අවධානය යොමු කරමු පුතේ. අපි කතා කරනවා අපි ඔයාලා ජීවත් වෙන මේ සමාජයේ තුල නේ මිනිස්සුන් වශයෙන් අපි ඔයාලා මේ සමාජය තුල ජීවත්. හරි. අපිට තියෙනවා විවිධ අවශ්‍යතා. විවිධ අවශ්‍යතා
හරිද? විවිධ උවමනාවන් තියෙනවා. විවිධ අවශ්‍යතා තියෙනවා. විවිධ උවමනාවන් තියෙනවා. දැන් මොකද වෙන්නේ? විවිධ අවශ්‍යතා හා උවමනා අපිට තියෙනකොට අපි ඒවා යම් ආකාරයකින් කියනවා නේ ඒ අවශ්‍යතා උවමනා සිද්ධ කරගන්න ගොඩාක් දුරට මොනවා වෙනවද නේ ඒවා විසඳ ගන්න යම් ක්‍රමවේද භාවිතා කරනවා. හරිද? එහෙනම් ඒ ක්‍රමවේද භාවිතා කිරීම හරහා අපි කතා කරනවා පුතේ මේ අනේ ක්‍රමවේද භාවිතා කරන්න යොදා ගන්න ක්‍රමය තමයි අර්ථ ක්‍රමය කියන්නේ. හරිද? අපි එනම් අර්ථ ක්‍රමයක් කියන කුමක්ද කියලා එමුකෝ. නේ? ඒ කියන්නේ ආර්ථික ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා එමුකෝ. මෙතන අපි කතා කරනවා මේ අර්ථ ක්‍රමයක් කියන කුමක්ද කියලා. ආයතන අර්ථ ක්‍රමය යන. එතන අපිට කියනවා මිනිසාට අවධානයෙන් ඉන්න පුතේ මොකද කියන්නේ? මිනිසාට මුහුණ දීමට සිදුවේ. මිනිසාට මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න. හරි. මූලික ආර්ථික ප්‍රශ්න මොකද විසඳා ගැනීම සඳහා විසඳා ගැනීම සඳහා හරි විසඳා ගැනීම සඳහා යම් සමාජ සංවිධානයක් අපි එහෙම ගන්නකො යම් සමාජ සමාජයක් කියනවා සංවිධානය වී ඇති ආකාරය. හරි සංවිධානය වී ඇති ආකාරය අපි කියනවා අර්ථ ක්‍රමයක් කියලා. අර්ථ ක්‍රමයක් ලෙස හැදෙන්නේ. හරි මේ බලන්න අර්ථ ක්‍රමයක් යන කුමක්ද කියලා අහුවාම අපි අවධානය යොමු කරනවා මූලික වශයෙන්ම අර්ථ ක්‍රමයක්. කියන්නේ ආර්ථික ක්‍රමයක්. කියන්නේ මොකක්ද? මිනිසාට එදිනෙදා අර මම කිව්වා මිනිසාට එදිනෙදා ජීවිතේ මුහුණ පෑමට සිදුවන නේ මූලික ආර්ථික ප්‍රශ්න තියෙනවා. හරි මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරයේ අර්ථ ක්‍රමයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි. දරුණු සරලව ගත්තොත් අර්ථ ක්‍රමයක් කියන්නේ මිනිසාට දිනදා ජීවිතේ අපි කතා කරනවා පුතේ නේද? මුහුණ දීමට සිදු වෙනවා විවිධ දේවල්. හරි. වාක්‍යනාද මුහුණ දීමට සිදුවනවා විවිධ දේවල්. මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා හරි යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරය අර්ථ ක්‍රමයක් කියලා අපි කියනවා. නේද? යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරය අර්ථ ක්‍රමයක් කියලා කියනවා. එහෙනම් වාට පැහැදිලි වෙන්න ඕනේ සමාජයක් තුළ ජීවත් වෙන මිනිස්සු හරි සමාජයක් තුළ ජීවත් වෙන මිනිස්සුට විවිධ මූලික ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් ආකාරයකින් නේද යම් සමාජයක්
සංවිධානයේ වී ඇති ආකාරය පිළිබඳ හොයාගෙන යනකොට අපි ඒකට කියන්නේ අර්ථ ක්‍රමයක් කියලා. ඒක කියන්නේ මොන ක්‍රමයක් කියලාද? අර්ථ ක්‍රමයක් ලෙස තමයි ඒක හඳුන්වන්නේ. හරි. ඒ තමයි මූලික ලක්ෂ්‍ය. එහෙනම් මම මේ අර්ථ ක්‍රමයක් කියන කුමක්ද කියන කාරණාව හොයාගෙන යනකොට මට සුභාෂ් මොකද්ද මේ අර්ථ ක්‍රමයක් කියන්නේ? ඇයිනවද? පොඩ්ඩක් ළඟ ඉන්න මයික් එකට. මිනිසාට මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරය අර්ථ ක්‍රමයක් ලෙස හැඳින්වෙයි. ඔව් දැන් ටිකක් එන්න ඔන්න මොකක් වෙනවද? විෂය ටිකක් ඩාන් වෙනවා ඩූම් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ ඩාන් වෙනවා ඩූම් වෙනවා කියන්නේ නේද? සිව්වන්දි ඉදි නෑ. හරි. මේවා නිර්වචන පාඩම් කරන්න වෙනවා. හොඳයි. එයා ටිකක් ඉතා සංකීර්ණ කාරණා. නේ සුවාෂ්. හරි. එතකොට සාන්ලි තේරෙනවනේ. අපි පොඩ්ඩක් දෙමු කවුද මෙතන ඉන්නවා? නවෝදිත් ඉන්නව නේද? මම පොදුවේ මයික් එක දෙන්නම් හැමෝටම. මේක පාඩම් කරා යන්න නවෝදිත්. ඔව් සර්. මොකද්ද මේ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ? ආර්ථික ක්‍රමය අර්ථ ක්‍රමය කියන්නේ මොකක්ද? මිනිසාට මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරයේ අර්ථ ක්‍රමයක් ලෙස හැඳින්වේ. ඔව්. හරි. ඒ කියන්නේ මිනිසාට මුහුණ දීමට සිදු වෙනවා විවිධ ප්‍රශ්න. ඒක සමහර වෙලාවට මූලික ආර්ථික ප්‍රශ්න නේ විසඳා ගන්න යම් ආකාරයක අපි කතා කරනවා යම් සමාජයක් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන කතන්දරේ තමයි අර්ථ ක්‍රමයක් කියලා අපි කතා කරන්නේ. පැහැදිලිද? අපි දෙමු සනුලින් මට මෙන්න මේක සනුලෝම ඉන්න කොමෙන්ට් මම දෙන්න මයික් එක. උදේ කවුරු හරි මයික් එක ඔන් කරගන්න. මයික් එක ඔෆ් කරන්න මම දුන්නොත් විතරක් ගන්න. හරි. පොඩක් ඉන්න මේ නිර්වචනේ මතකයෙන් කියන්න පුළුවන් කට්ටිය ඊළඟට මම බලනවා. හරි. පාඩම් කරගන්න සනුලි මට කියන්න නිර්වචනේ. මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න සඳහා සංවිධානය වී ඇති අර්ථ ක්‍රමයක් ලෙස අපි කතා කරනවා මූලික ආර්ථික ප්‍රශ්න. දැකයි මිනිසාට මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරයට අපි කියනවා මොකක්ද කියලා? අර්ථ ක්‍රමයක් කියලා කියනවා. හරි. අර්ථ ක්‍රමයක් කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. දැන් මගේ දූලපුතාලා කල්පනා කරන්න. නේ ඔන්න මිනිස්සාගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න නේ සමාජ අවශ්‍යතාවයන් පිළිබඳව අපි කතා කරා නේ අර්ථ ක්‍රමයන් භාවිතා කරනවා කියන කාරණාව පැහැදිලි. හරි. දැන් එතනින් එහාට හිතන්න සමාජයක් තුල ජීවත් වෙනකොට හරි සමාජයක් තුල දරුවනේ ජීවත් වෙනකොට මිනිසුන්ට විවිධ අවශ්‍යතා නේ මොනවාද කියන්නේ සමාජයක් තුල ජීවත් වෙනකොට මිනිසුන්ට විවිධ අවශ්‍යතා තියෙනවා. හරි. ඔය දරුවෝ අවධානයෙන් ඉන්න. සමාජයක් තුල ජීවත් වෙනකොට මිනිසුන්ට විවිධ අවශ්‍යතා පැනලා තියෙනවා. හරි. ඒවා අපි කතා කරන්නේ මූලික අවශ්‍යතා ලෙස. එහෙනම් මිනිසාගේ මූලික අවශ්‍යතා අපි එහෙම හිතමු මිනිසාගේ
මිනිසාගේ මූලික අවශ්‍යතා මොනවද කියලා කල්පනා කරන්න ඕන. මූලික අවශ්‍යතා. හරි. ඔයාලා දන්නවා මිනිස්සෙකු වෙච්ච අපට මූලික අවශ්‍යතා ගොඩාක් තියෙනවා. මොනවාද? ආහාර ඕන, නිවාස ඕන, ඇඳුම් පැළඳුම් ඕනේ, බෙහෙත් ඕන. හරි. එහෙනම් මූලික අවශ්‍යතා ගණයට අපි කතා කරනවා මොනවාද? ආහාර, හරි, ඊළඟට නිවාස, ඇඳුම් පැළඳුම්, හරි, ඇඳුම් පැළඳුම් ඕනේ, වාහන බෙහෙත්, ඖෂධ. දැන් ඖෂධ ආදී ඒ තමයි මූලික අවශ්‍යතා කියලා අපි කතා බහ කරනවා. එහෙනම් මිනිසාට දිනදා ජීවිතයේ පුතේ සපයා ගන්න ඕන කාරණා. දැන් මම එක එක අහනවා ආර්ථ ක්‍රමය පිළිබඳ අදහසක් තියෙනවද උඩ? එවනේ ඈ හරි අපි මූලික අවශ්‍යතා වලින් පස්සේ පොඩ්ඩක් ආයෙ යමුකෝ. හරි මොනවාද කියන්නේ අවශ්‍ය? හරිද? අපි මූලික ආර්ථික ප්‍රශ්න නේ මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. එහෙනම් අපි කතා කරනවා පුතේ මිනිසාන්ට ඕන මූලික අවශ්‍යතා නේ. මොනවාද? ආහාර, නිවාස නේද? ඇඳුම් පැළඳුම් ඕනේ. මේවා අපි කතා කරන්නේ මිනිස් මූලික අවශ්‍යතා ලෙස. නම් විවිධාකාර අවශ්‍යතාවයන් මනුෂ්‍යයන්ට ඕන. හරි. විවිධාකාර අවශ්‍යතාවයන් තියෙනවා මිනිසුන්ට ඕන කරන දේ. හරි. දැන් අපි කතා කරනවා පුතේ මේ මොනවාද? මිනිසාගේ මූලික අවශ්‍යතා ගණයට ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ආදී දේ අපිට දාලා සාකච්ඡා කරගන්න පුළුවන්. හරි. දාලා සාකච්ඡා. එතකොට දැන් එතනින් එහාට අපි ගත්තොත් එහෙම මූලික අවශ්‍යතා ඉටු කරගන්න ස්වરૂපේ හොයාගෙන යන්න. මූලික ආර්ථික අවශ්‍යතා ඉටු කරගන්න ස්වરૂපය පිළිබඳ හොයාගෙන යන්න ඕනේ. ඒ හොයාගෙන යනකොට අපිට පේන්න තියෙන දේක් තමයි පුතේ දැන් සාමාන්‍යයෙන් අපි කතා කරනවා. ඔය පැල්පත්වල නේ ඊට පස්සේ මැටි ගෙවල් තට්ටු නිවාස ආදී ජීවත් වෙන අය සම්බන්ධයෙන් ගන්න. එයාලට ඕනේ මොකද ස්වාධීනව ජීවත් වෙන්න හොඳ නිවහනක් කරා ගැනීම පිළිබඳ අදහසක් ඕන්ට තියෙනවා. හරි. ඒ කියන්නේ එතනින් යහට උන්ට යන්න ඕන කියන අදහසක් තියෙනවා. හරි. ඒතකොට ඒ සඳහා වුන් මොකද කරන්නේ? අසීමාන්තිකව මහන්සිය. අසීමාන්තිකව මහන්සිය. හරි. ඒ තමයි වෙන්නේ. ඒකට එහෙනම් ඔන්න තමන්ගේ අවශ්‍යතා වුවමනා ඉටු කර ගැනීම සඳහා මිනිස්සු එදිනෙදා ජීවිතය තුළ කටයුතු කිරීමට තියෙනවා මොකද්ද? මිනිස් අවශ්‍යතා හා වුවමනාවන් සිද්ධ කර ගැනීම කියනවා. හරි. ඔයාලා දන්නවද මූලික ආර්ථික ප්‍රශ්න? මූලික ආර්ථික ප්‍රශ්න දන්නවද මූලික ආර්ථික ප්‍රශ්න? මොනවාද මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ? අපි ගමුකෝ මෙහෙම මිනිස් අවශ්‍යතා 1 මිනිස් අවශ්‍යතා වුවමනා නේ ඔයාලා හිතන්නේ මෙහෙම මිනිස් අවශ්‍යතා වුවමනා සීමා සහිතයි. අපි එහෙම ප්‍රශ්නයක් අහමුකෝ මිනිස් අවශ්‍යතා හා වුවමනා සීමා සහිතයි.
එහෙනම් කවුද මට ඕනේ සුගීත ඉන්නවද 20 28 ඉන්නවද ඔව් සර්. මිනිස් අවශ්‍යතා හා උවමනා සීමා සහිතයි පුතේ නෑ සර්. එහෙනම් සීමා සහිතයිද අසීමාන්තිකයි ඈ මිනිස් අවශ්‍යතා පුතේ අපි කතා කරොත් එහෙම ඉතාමත්ම වැඩි නේ ඉතාමත්ම වැඩි එතකොට අපි අවධානය යොමු කරන ප්‍රධානම තැනක් තමයි මූලික මිනිස් අවශ්‍යතා ඉතා සංකීර්ණ. හරි මූලික මිනිස් අවශ්‍යතා ඉතා සංකීර්ණ. එතකොට අපි කතා කරන ඕනෑම අර්ථ ක්‍රමයක නේ ගත්තයින් පස්සේ මූලික මිනිස් අවශ්‍යතා සංකීර්ණයි. හැබැයි තියෙන සම්පත් ප්‍රමාණය තියෙන සම්පත් ප්‍රමාණය මොකද වෙන්නේ? සීමාසයි. හරි. තියෙන සම්පත් ප්‍රමාණය සීමාසයි. එහෙනම් අසීමාන්තික මිනිස් අවශ්‍යතා ඉටු කරන්න සීමා සහිත සම්පත් යොදා ගන්නවා අපි ආර්ථිකයේ. හරි. අනේක තේරුම් ගන්න. අසීමාන්තික අවශ්‍යතා ඉටු කරන්න සීමා සහිත අවශ්‍යතාවයන් වලට පෙළ ගැහෙනවා. එතකොට ඕනෑම අර්ථ ක්‍රමයකට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. දැක්කනේ? එදායි කාරණා. එතකොට අනිත් පැත්තෙන් උතන තියෙනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා කොටස. නේ මූලික ආර්ථික ප්‍රශ්න. ඒ කියන්නේ දැන් මේ තාක් අපි කතා කරා යම් කොටස අපි ඔයපු මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද? අපි දුරස්ථාන කල්පනා කරන්න අපි ගමු මූලික ආර්ථික ප්‍රශ්න. මොකද කියන්නේ? හරි මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් කියයි මූලික ආර්ථික ප්‍රශ්න තුනයි. හරි මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනයි. හරිද? එතකොට මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනයි නම් මොකද කරන්නේ? හිතන්න බලන්න. මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනයි නම් පුතේ අපි අවධානය යොමු කරන ප්‍රධානම තැනක් තමයි මොනවාද? අංක 1ට ගන්නවා බලන්න. කොපමණ නිෂ්පාදනය කරන්නේ? අංක 1. කොපමණ හරි නිෂ්පාදනය කරන්නේ? හරිද? කොපමණ නිෂ්පාදනය කරන්නේද කියන මූලික ආර්ථික ප්‍රශ්න. ඊළඟට කොපමණ නිෂ්පාදනය කරන්නේද කියන කාරණාව එකක්. අනිත් එක කෙසේ නිෂ්පාදනය කරන්නේ? කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන එක තවත් සාකච්ඡා. තේරුණාද?
ඊළඟේ අපි තව එකක් තියෙනවා අපේ කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේ. හරිද? එහෙනම් මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් කියයිද? යන්න. මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් 3යි. හරි. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? ඊළඟට කෙසේ නිෂ්පාදනය කරන්නේද? ඊට පස්සේ කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද කියන මූලික කාරණා. හරි. ඔන්නෝයි මූලික කාරණා. එතකොට අපිට පේනවා මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් කීයකට වර්ග වෙනවා? ඈ තුනක් අපිට කතා කරන්න පුළුවන්. නේ තුනක් අපිට කතා කරන්න පුළුවන්. ඒක තමයි විශේෂම. හරිද? දැන් අහන්න. මට පොඩ්ඩක් කියන්න මෙතන ඉන්නවා අපේ ලියන්සා ඔව් සෙනෙ සෙනෙත් නැද්ද? දිනුලි සෙනෙත් ඉන්නවද? ඉන්නවා සර්. හරි. මට කියන්න මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් කීයද පුතේ? 3යි. මොනවාද? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද? කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? පිටාමයි. රයිට්. අපි ඔන්න ඔය මෙන්න මේ ටියුට් එකේ මෙන්න මේ කාරණා ටික මම ෆිල් කරන්නම් පුතේ. හරි. මට ඔන්න ඔය දෙවෙනි කොටුවේ ඉඳලා ලියාගෙන යන්න. මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් කීයද ඒ මොනවාද? ලියන්න. හරි. කුමක් කොපමණ නිෂ්පාදන ප්‍රශ්න ලියා ගන්න. මූලික ආර්ථික ප්‍රශ්න කියන එක ලියන්න. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්න පුතේ? මට ඒක කියන්න බැරි නම් මෙන්න මෙතන. හරි. මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනකි. ප්‍රධාන කොටස් තුනයි කියලා දාන්න. ඊට පස්සේ ලියන්න මෙන්න මේ. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? ඊළඟ එක දාන්න. කෙසේ නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද?
කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේ? මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනයි ලියුවා නේද කට්ටිය? හරි අපි ආමු බලන්න. මෙන්න මේකට මූලික ආර්ථික ප්‍රශ්න කොටස් කීයද ඒ මොනවද කියන එක ලියන්න. හරි 3යි. ඒ මොනවද කියන එක ලියන්න තේ කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද? කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේ? ඔය දෙවෙනි කොටුවට උත්තරේ ලියුවා නේද? ඔබ බලන්න මට ටක් ගාලා ගන්න. ලියපු කට්ටිය ලියුවේ නැද්ද? සුභාෂ් ලියුවද? ලිව්වා සර්. හරි මට උත්තර දෙන්න පුතේ ඒකට ප්‍රශ්නෙත් එක්කම කියවන්න. මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනකි. ඒ මොනවාද? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද? කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? ඔව් හොඳයි. ඔන්න මූලික ආර්ථික ප්‍රශ්න. ලියුවා නේද සනුලි? ඉවරයිද? තාම ලියුවේ නැද්ද? සනුලි ලිව්වා සර්. ලියුවද? හරි. හරි ඊළඟට අපි දැනගන්න ඕන කාරණාව තමයි පුතේ මේවා පිළිබඳව අපි එකින් එක දැනගන්න. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න. මූලික ආර්ථික ප්‍රශ්න අපි දැක්ක දැන් ප්‍රධාන කොටස් තුනයි. මොනවද මේ ප්‍රධාන කොටස් තුන? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද කියන කාරණාව පිළිබඳව ඔබ දැනුවත් වෙන්න ඕන. හරි ඒක. ඊළඟට කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන කාරණාව පිළිබඳව දැනුවත් වෙන්න. ඊට පස්සේ කවුරුන් සඳහා නේද? කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද කියන කාරණාව පිළිබඳව දැනුවත් වෙන්න. දැන් ඊළඟට මම ඔයාලව අරන් යන්න හදන්නේ කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද යන කෙටියෙන් පහදා කියලා. මෙන්න මෙහෙම කාරණාවක් ලියා ගන්න පුතේ. මම පෙන්නන්නම් එක ඔයාලා ලියා ගන්න. මෙන්න මේ ප්‍රශ්න. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේ? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේ? හරි කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද යන්න බකනද කෙටියෙන් පහදන්න. හරි කෙටියෙන් පහදන්න. ඔන්න කාරණා කෙටියෙන් පහදන්න කියන කාරණා. ඒකයි දැන් උපමන නිෂ්පාදනය කරන්නේද කියන කාරණාව හොයාගෙන යනකොට මෙන්න මෙහෙම අදහසක් ගන්නකො.
ඒ කියන්නේ අපි කතා කරනවා තිබෙන සම්පත් උපයෝගී කරගන්නවනේ අපි නිෂ්පාදනයන් කරන්නේ. දැන් අපි නිෂ්පාදනයන් කරන්න ඔය පරිසරයේ කියන එක සම්පත් උපයෝගී කරගන්න. දැන් තිබෙන සම්පත් අපි ප්‍රයෝගී කරගන්න. හරි. එතකොට තිබෙන සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරනවාද කියන කාරණාව පිළිබඳ තීරණය කිරීමට සිදු වෙනවා. හරි. අපි ගත්තොත් එහෙම අර එසේ තෝරා දැන් භාණ්ඩයේ කොපමණ ප්‍රමාණයක් නේ නිෂ්පාදනය කරන්නේද යන ගැටලුවට මතුවේ. හරි. ඒ කියන්නේ අර සම්පත් වලින් ගත හැකි විකල්ප ප්‍රයෝජන තියෙනවා. සම්පත් වලින් ගත හැකි විකල්ප ප්‍රයෝජන රාශියක්. හරි. එතකොට මේ විකල්ප ප්‍රයෝජන රාශියටම අපි කතා කරනවා අපේ මූලිකම හේතුව මොකක්ද? දැන් අපි කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද කියන කාරණාව පිළිබඳ හොයන්න වෙනවා. ඒ තමයි මූලිකම කාරණා. එහෙනම් පුද්ගලයෙක් වශයෙන් ගත්තාම පුද්ගලයා සියලු අවශ්‍යතා වමනා ඉටු කර ගැනීමට හැකි වෙන්නේ නැත්තම් මුලින්ම අපි කතා කරනවා පුතේ නේද? තීරණය කරන්න ඕනේ වමනා ඉටු කරන්නේද යන්න. නේ? එම හිතන්න වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අර මොනවාද අපි හිතුවොත් එහෙම කුඹුරක් පිළිබඳ කාරණාව ඈ අපි හිතුවොත් එහෙම මොනවාද ඈ අපි හිතුවොත් එහෙම මෙන්න මෙහෙම මොනවාද අපි ඉඩමක් පිළිබඳ හිතන්න ඉඩමක් පිළිබඳ හිතුවාම මෙන්න මේ ඉඩම තුල එහෙම නැත්නම් භූමිය තුල යම් නිෂ්පාදනයක් කරන්න ඔබ තීරණය කරනවා. හරි. යම් නිෂ්පාදනයක් කරන්න ඔබ තීරණය කරනවා. එතකොට ඒ නිෂ්පාදනය තුලදී පුතේ අපි ගොඩාක්ම හිතන තැනක් තමයි මොකක්ද නිෂ්පාදනය කරන්නේ? කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා කියන කාරණාව සම්බන්ධයෙන් අපි හිතන්න වෙනවා. හරි. ඒ තමයි විශේෂත්වය. එතකොට අපි කියනවා මෙන්න මේක. තිබෙන සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේද යන අවබෝධ කරගෙන අපි වැඩ කටයුතු කරන්නේ. ඒ තමයි මූලිකම කාරණාව බවට පත් වෙන්නේ. රයිට්. අපි ලියමු මේකට අදහස් ටිකක් පුතේ ඉක්මනට ලියන්න. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක්. කොපමණ නිෂ්පාදනය කරන්නේද යන්න කෙටියෙන් පහදන්න. ඒ ප්‍රශ්නේ ලියාගන්න. කොපමණ නිෂ්පාදනය කරන්නේද යන්න කෙටියෙන් පහදන්න. ලියාගත්තද? ප්‍රශ්නේ ලියවද? හරි. ඒකට අපි පිළිතුරක් ලියමු පුතේ මෙන්න මෙහෙම. අදහසක් දෙන එකක්. ඒ ලියන්න තිබෙන සම්පත් හරි තිබෙන සම්පත් උපයෝගී කරගෙන
කුමන භාණ්ඩයක් කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේද යන්න හරි නිෂ්පාදනය කරන්නේද නිෂ්පාදනය කරන්නේද යන්න හරි නිෂ්පාදනය කරන්නේද යන්න තීරණය කිරීමට සිදුවේ තීරණය කිරීමට සිදුවේ හරිද හරිද එවනේ හරි දෙයක් අග්ගාල තිබෙන සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේද යන්න තීරණය කිරීමට සිදුවේ එවදාන්න තීරණය කිරීමට සිදුවේ ලියා ගන්න ඊළඟ එක තෝරාගත් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණය දැන් තෝරාගත් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් තෝරාගත් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද යන්න ගැටලුව මතුවේ ගැටලුව මතුවේ හරි නිෂ්පාදනය කරන්නේද යන ගැටලුව මතුවේ ඊට පස්සේ ලියන්න පුද්ගලයා සියලුම අවශ්‍යතා හා උවමනා එහෙම ලියන්න පුද්ගලයා සියලුම අවශ්‍යතා හා
අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට නොහැකි නිසා මුලින්ම තීරණය කළ යුත්තේ කුමන උවමනාවක් ඉටු කරන්නේද යන්නේ. කුමන උවමනාවක් ඉටු කරන්නේද යන්නේ. හරි. උවමනාවක් ඉටු කරන්නේද යන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ. කොපමණ නිෂ්පාදනය කරන්නේද යන්න කෙටියෙන් පහදන්න. ඒ වගේ කාරණාවක් දුන්නාම අපි කියනවා මෙන්න මේ වගේ කාරණා. තිබෙන සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේද යන්න තීරණය කිරීම සිදුවේ. ඊට පස්සේ තෝරාගත් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද යන ගැටලුව මතුවේ. ඊළඟ එක මොකද කියන්නේ? පුද්ගලයා සියලුම අවශ්‍යතාවල් උවමනා ඉටු කර ගැනීමට නොහැකි නිසා මුලින්ම තීරණය කළ යුත්තේ කුමන උවමනාවක් ඉටු කරන්නේද යන්නේ. නේ? අන්න ඒ කාරණා පැහැදිලිද? ඔබන්න ලියපු කට්ටිය ලියවද? සෙව්වන්ගේ සර් ලියවද ඒකට උත්තර? ඔව් සර් ඔව් ප්‍රශ්නෙත් එක්ක කියන්න දේ පොඩ්ඩක්. කුමක් කොපමණ නිෂ්පාදන කරන්නේද යන්න කෙටියෙන් පහදන්න. තිබෙන සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේද යන්න තීරණය කිරීමට සිදුවේ. තෝරාගත් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද යන්න ගැටලුවක් මතුවේ. පුද්ගලයා සියලුම අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට නොහැකි නිසා මුලින්ම තීරණය කළ යුත්තේ කුමන උවමනාවන් ඉටු කරන්නේද යන්න. හරි සර්. එහෙමයි. හරි. ඔන්න ඔය කාරණා. ඊට පස්සේ ලියන්න මෙන්න මේක. මෙන්න මේ කොටස ලියන්න මෙන්න මේ මාතෘකාව ලියන්න. කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්න කෙටියෙන් පහදන්න. ලියන්න කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්න කෙටියෙන් පහදන්න. කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්න
කෙටියෙන් පහදන්න. කෙටියෙන් පහදන්න. කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්න කෙටියෙන් පහදන්න. හරි. මේකේ ප්‍රශ්නයක් අහනවා අපේ කවුද සුගී ෆුල් පේපර් නෝට් එක එවන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිත කියන්න මට අමතක වුණොත් අදිසියවත් අමතක වෙන්නේ නේද? ශ්‍රේණි බාර එකිනාට කෝල් එකක් දෙන්න අනිවාර්යෙන්ම හෙට කෝල් එකක් දීලා කියන්න ප්‍රොසෙස් වල මේ ෆුල් නෝට් එක එවන්න කියලා. හරිද? right. ඊළඟ කාරණා පිළියමු ලියාගත්ත නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද යන කාරණාව සම්බන්ධව හොයන්න යන්න. මොකද්ද ප්‍රශ්නේ? කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්න කෙටියෙන් පහදන්න තියෙනවා. හරි. එතකොට අපි කතා කරා දැන් මේ කෙසේ නිෂ්පාදනය කරන්නේද යන කාරණාව පිළිබඳ හොයාගෙන යනකොට පුතේ මේ නිෂ්පාදනය කළ යුතු භාණ්ඩය නේද? නිෂ්පාදනය කරන්න ඕන භාණ්ඩය කොපමණ නිෂ්පාදනය කරන්නේද යන ප්‍රශ්නය විසඳගත්තයින් පස්සේ ඊළඟට මුහුණ දීමට සිදුවෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි නේ කොහොමද නිෂ්පාදනය කරන්නේ? නේ මූලික ආර්ථික ප්‍රශ්නයක් තමයි ඊළඟට තියෙන මොකද්ද? කෙසේද නිෂ්පාදනය කරන්නේ යන ප්‍රශ්න. උඩ එහිදී අපි කතා කරනවා මේ ප්‍රශ්න දෙකකට මුහුණ දීමට සිද්ධ වෙනවා. කෙසේද නිෂ්පාදනය කරන්නේ යන කාරණාව පිළිබඳව හොයාගෙන යනකොට අපිට මූලික කාරණා දෙකකට මුහුණ දෙන්න සිදු වෙනවා. යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද? නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන අංශයෙන්ද යන. එවනම් ඔන්න ඔය කාරණා දෙක කෙරෙහි අපි අවධානය යොමු කරන්න වෙනවා. මූලික වශයෙන්. හරි. අපි යමු ඒකට උත්තරයක් ලියන්න. එළියන්දී කෙසේ නිෂ්පාදනය කරන්නේද යන අපි ලියමු. කෙසේ නිෂ්පාදනය කරන්නේද යන හරි කෙසේ නිෂ්පාදනය කරන්නේද යන අතුරු ප්‍රශ්නයේ ප්‍රධාන කොටස් දෙක මොකද කියන්නේ මේකට උත්තරයක් කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්නේ කෙටියෙන් පහදන්න කියන එකට කෙසේ නිෂ්පාදනය කරන්නේද යන අතුරු ප්‍රශ්නයේ ප්‍රධාන කොටස් දෙක අංක 1 දාන්න එකට යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද? යොදා ගන්නා ශිල්පීය ක්‍රමය
යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද? ඊට පස්සේ අපි ගමු නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන අංශයෙන්ද යන්න. නිෂ්පාදනය කරන්නේ කුමන අංශයෙන්ද යන්න. නිෂ්පාදනය කරන්නේ කුමන අංශයෙන්ද යන්න. නිෂ්පාදනය කරන්නේ කුමන අංශයෙන්ද යන්න. යන්න. තරුව දාන්න. මෙම ක්‍රියාවලින් දෙස සම්පූර්ණයෙන්ම අවධානය යොමු කළ යුතුයි. අවධානය යොමු කළ යුතුයි. හරිනේ. හරි අපි මේක ලියාගත්ත කට්ටිය ඉන්නව නේද? කොහොම බලන්න. හරි. මේක ලියාගත්ත කට්ටිය කොහොම බලන්න ඩියන්සා ලියවද? නිසිත කවීෂා තෙනු ලියවද? මනුල අමායා සර් ලියවද මේකට උත්තරෙක දෙන්න? ලියවද? හරි. ආගන්න දැන්. පුතේ අපි කතා කර හිටියේ මොනවද? විශේෂයෙන්ම මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳ. මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන කොටස් අපි තුනක් අඳුනා නේද? කොපමණ නිෂ්පාදනය කරන්නේද කියන එකක්. හරි. ඊළඟ එකට මම මතක් කරා කෙසේ නිෂ්පාදනය කරන්නේ. හරි.
තුන්වෙනි එක මම මතක් කරා කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද කියන එක. එහෙනම් එසේ නිෂ්පාදනය කරන්නේද කියන එක පිළිබඳව හොයාගෙන යනකොට ඒ කියන්නේ අර අපි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව හොයාගෙන යනකොට ඒකෙදි අපිට හම්බ වුණා මූලික ප්‍රශ්න දෙකක්. මොනවාද මේ මූලික ප්‍රශ්න දෙක? යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද? නේ නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන අංශයෙන්ද යන්නේ? නේ මොනවද කියන්නේ? යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද? නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන අංශයන් සඳහාද යන්න කියන කාරණා හොයන්න ඕන. හරි. දැන් ඔය අපි හිතමු මෙන්න මෙහෙම එකක්. යොදා ගන්නා ශිල්පීය ක්‍රමය. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා ඇති කරන්න නේද? භාණ්ඩ නිෂ්පාදනය කරන්න යොදා ගන්න මොනවාද? ශිල්පීය ක්‍රමය කුමක්ද කියන එක හොයන්න ඕන. ශිල්පීය ක්‍රමය. හරි. අපි වෙනා ශිල්පීය ක්‍රමය කුමක්ද කියන. ඔය ශිල්පීය ක්‍රමය කුමක්ද කියන එක හොයනකොට අපි හිතමු මේ ශිල්පීය ක්‍රම කියන්නේ යොදා ගන්නා ශිල්පීය ක්‍රම. භාණ්ඩ නිෂ්පාදනයේදී යොදා ගන්නා ශිල්පීය ක්‍රම. එක ලියන්න එපා. යොදා ගන්නා ශිල්පීය ක්‍රමය. හරි. යොදා ගන්නා ශිල්පීය ක්‍රමය පිළිබඳ අපි හිතමු. ඒ පිළිබඳව හිතනකොට පුතේ අපි කතා කරන ඔය නිෂ්පාදනය සඳහා යොදා ගන්න ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙකක් තියෙනවා. හරි. මොකද කියන්නේ? නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද කියලා අහුවාම ඒකට අපි දෙන උත්තරේ තමයි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙකක්. එයා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම දෙකයි. ශිල්පීය ක්‍රම දෙකයි. හරි. යොදා ගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම කියයි දෙකක්. ඔයාලා දන්නවද මේ ශිල්පීය ක්‍රම දෙක? ඒ කියන්නේ යොදා ගන්නා ශිල්පීය ක්‍රම පිළිබඳව හොයනකොට හරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම දෙකක්. එකක් තමයි පුතේ ඔයාලා අහලා නෑ මෙන්න මේක. මෙයා ඔයාලා අද වෙන්නේ නැති මේක අහන්නේ ප්‍රාග්ධන සූක්ෂම. ඒ කියන්නේ ප්‍රාග්ධන සූක්ෂම. අපි ඒකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම. ප්‍රාග්ධන සූක්ෂම. ප්‍රාග්ධන සූක්ෂම එකක්. හරි. අනිත් එක තමයි ශ්‍රම සූක්ෂම කියන්නේ. තව සාධකයක් තමයි උදේ ශ්‍රම සූක්ෂම කියන්නේ. හරි. ඊළඟ සාධකය ශ්‍රම සූක්ෂම කියන එක ඊළඟ කාරණා. එකනේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම දෙකයි. එකක් තමයි ප්‍රාග්ධන සූක්ෂම, අනිත් එක තමයි ශ්‍රම සූක්ෂම කියන කාරණා. හරි.
අපි බලමු ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ මොකක්ද කියලා. නේ ඔයාලා දන්නවද නිෂ්පාදනයේ සඳහා යොදා ගන්න ප්‍රධාන ශිල්පීය ක්‍රමයක් ලෙස ප්‍රාග්ධන සූක්ෂමයේ යොදා ගන්න. හරි යොදා ගන්නා ශිල්පීය ක්‍රම පිළිබඳ හිතනකොට නිෂ්පාදනයේ සඳහා යොදා ගන්න ප්‍රධානම ශිල්පීය ක්‍රමයක් තමයි ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ. ඒතකොට ප්‍රාග්ධන සූක්ෂමයක් කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවද භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩිපුර පුතේ ඔය යන්ත්‍ර සූත්‍ර සහ වෙනත් ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගන්න. මොකද කියන්නේ? භාණ්ඩ නිෂ්පාදනය කරන්න වැඩිපුර යන්ත්‍ර සූත්‍ර හා වෙනත් නේද? ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගැනීම ප්‍රාග්ධන සූක්ෂමය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර යොදා ගන්නවා මිනිස් ශ්‍රමය භාවිතා කර සමාය මිනිස් භාණ්ඩ උපයෝගී කර ගන්නවා. එතකොට භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩිපුර යන්ත්‍ර සූත්‍ර හා වෙනත් ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගැනීමට අපි කියනවා කියලා ප්‍රාග්ධන සූක්ෂම කියලා කියනවා. හරි දැන් මේ කාරණා ඔය ප්‍රාග්ධන සූක්ෂමය මට උදාහරණාත්මකව හොයන්නත් ඕන. හරි ඔයාලා දන්නවද කෘෂිකර්මාන්තය සඳහා නේ කෘෂිකර්මය සඳහා වැඩිපුරම යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නේ? හරි කෘෂිකර්මය සඳහා වැඩිපුරම යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නේ කොහොමද? යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නේ නම් මේ ප්‍රාග්ධන සූක්ෂමය. දැක්කනේ? එතකොට දැන් මේ ප්‍රාග්ධන සූක්ෂමයක් කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවධානයෙන් ඉන්න. භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩිපුර යන්ත්‍ර සූත්‍ර හා වෙනත් ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගැනීම ප්‍රාග්ධන සූක්ෂමය කියලා කියන්නේ. හරි එතමයි වෙන්නේ. දැන් එහෙනම් ඔන්න ප්‍රාග්ධන සූක්ෂමය කියන්නේ අපි ශ්‍රම සූක්ෂමය තව පොඩකින් හොයමු. හරි අපි හිතමු ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ මොකක්ද? උදේ මේ බලන්න මේවා ලියන්න එපා. ප්‍රාග්ධන සූක්ෂම මොකක්ද කියන්නේ? අපි කතා කරනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. භාණ්ඩ අවධානයෙන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා හරි භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩිපුර යන්ත්‍ර සූත්‍ර මෙයා භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩිපුර යන්ත්‍ර සූත්‍ර හා වෙනත් යන්ත්‍ර සූත්‍ර හා වෙනත් අපි එහෙම ගමු. හරි වෙනත් මොනවා කරනවද? වෙනත් ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගැනීම. ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගැනීමට අපි ඒකට කියන්නේ ශ්‍රම සූක්ෂම. මොකද ඒකට කියන්නේ? ශ්‍රම සූක්ෂම ප්‍රාග්ධන සූක්ෂම ප්‍රාග්ධන සූක්ෂම. හරි
අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාලා දන්නවා ඔය පුෂ්කර්මාන්තයේ සඳහා වැඩිපුර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථා වලට අපි කියනවා ඔව් කියනවා ප්‍රාග්ධාන සූක්ෂම කියලා. ප්‍රාග්ධාන සූක්ෂම කියලා අපි කතා කරනවා. පැහැදිලි? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ශ්‍රම සූක්ෂම යොදා ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම අතර ඔව් අපි එහෙම ගමුකෝ නේ මොනවාද ඒකට කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය. හරි මිනිස් ශ්‍රමයේ බහුලව යොදා ගන්න. හරි එතකොට මිනිස් ශ්‍රමයේ බහුලව යොදා ගත්තාම ඒක ශ්‍රම සූක්ෂමමය. හරි දැන් අපි ගත්තොත් එහෙම කෘෂිකර්මාන්තය සඳහා කම්කරුවන් වැඩි පිරිසක් යොදා ගන්න. එහෙම යොදා ගත්තාම ඒකට කියන්නේ මොකක්ද කියලාද? ශ්‍රම සූක්ෂම කියලා කියනවා. ශ්‍රම සූක්ෂම කෘෂිකර්මය කියලා කියනවා. හරි. හරි. ඔන්න ඔය කොටස් ටික අවධානයෙන් බලන්න. මෙන්න මේ කොටස් ටික හොඳ අවධානයෙන් ඔව් අපේ දුරකථන අවධානයෙන් බලන්න. එතකොට අපි ඉන්නේ මේ හතරවෙනි පාඩමේ මම අනිවාර්යෙන්ම මේකේ නිබන්ධනේ හිත වෙනකොට දාන්න කියන්නම්. හරි. හිත වෙනකොට දාන්න කියන්නම්. එතකොට මේක ටිකක් අමාරු පාඩමක්. හරි මේක ටිකක් අමාරු පාඩමක්. කිමින් මම උගන්වන්නේ මේක ටිකක් ඔළුවට ගියේ නැත්නම් එහෙම මේක ලියා ගන්න බැරි වෙනවා මේකෙන් මේ මාතෘකාව වලින් මොනවාද විභාගය. හරි එතනයි මේ නිර්වචනය පාඩම සම සූක්ෂම කියන්නේ මොකද්ද? ප්‍රාග්ධාන සූක්ෂම කියන්නේ මොකද්ද කියලා ඒක පාඩම් කරනවා. හරි ඒක පාඩම් කරනකොට මතක තියාගන්න ඕනේ ඒකට. රයිට් එහෙනම් අද දවසේ පුරවැසි පන්තියට ආවට බොහොම ස්තුතියි. අපි දුලබ්තාලත් එක්ක ඊළඟ දවසේ හම්බ වෙනවා අපේ පුරවැසි පන්ති. ආයිබෝවන්.